welcome to my YouTube channel. ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි යනවා දෙල්කොඩ තියෙන ජය කිරණට අපිට අවශ්‍ය බඩු ටිකක් ගන්න. ඉතින් මට හිතුණා එහෙ තියෙන ලස්සන දේවල් ඔයාලත් එක්ක share කරගන්න. අපි මෙහෙට ගියේ අපේ බබාලාගේ birthday වලට decoration item තියනවාද කියලා බලන්න. හැබැයි එතනට ගියාම නම් පිස්සු හැදුණා එතන තියෙන දේවල් දැකලා. මේ වගේ මේකප් අයිටම් මේ වගේ ලස්සන විදිහට තියෙනවා. ඒ වගේම මේ වගේ ලස්සන පණ මේ වගේ ලස්සන අයිටම් ගොඩක් එතන තියෙනවා. අපිට තියෙන්නේ තෝරලා ගන්න. කොකොමලේ කොහමද පෙන්නන්නේ? ඔව්. ලස්සනයිනේ. පෙන්නන්න මෙතනට පෙන්නන්න අම්මා. බර්ත්ඩේස් වලට එල්ලන්න බැලුම් ගත්තෙත් මෙතනින්. මේ වගේ එක අවන්න අයිටම් තියෙනවා. ක්‍රිස්මස් වලට බඩු තිබ්බා. මේ බලන්නකෝ. මේවා ගොඩාක් ගාණ අඩුයි. අපි වෙනම ගන්නවට වඩා අඩන් අඩුවෙන් තමයි ගන්න තියෙන්නේ. ඔයාලට ගිහින් આવත් පුළුවන් මේ ලස්සන කළුවක්කව ගෙදර ගිහින් එල්ල ගන්න. මේ තමයි බබාලා ආසම තැන. අපේ බබා නම් මෙතනින් එළියට ගන්න බැරුණා. බලන්නකෝ මේ තුන් දෙනාගේ ලස්සන මේ. හරිම ෂෝක් අනේ කියුට්. මේගොල්ලෝ නම් ටිකක් ගණන් වැඩි. ගෙදර ලස්සනට තියන්න මේ වගේ මල් පැල හොයද හිටියානේ. මේ තියෙන්නේ මේකට ඇවිත් ගන්නකෝ. අනේ ගණන් අඩුයි යන්නේ මේ වගේ. ඇත්තටම මේ ටෙඩි බියර් නම් මාත් අතරමං වුණා. ඒ තරම් ලස්සනයි යාලා. මේකේ ඇඳුනුත් තියෙනවා බබාලට. ලස්සන ඒවා තිබ්බා. අපේ බබාටත් මෙතනින් ඇඳුමක් ගත්තා. බලන්නකෝ ඒ ටිකේ ලස්සනයි. මේ තියෙන්නේ අපේ බබාට ගත්ත එක. මේ වගේ ලස්සන සෝමසිරිය මංගාවත් පොඩි කාලේ තිබ්බා. ලොකු අය පොඩි අය හැමෝම අතරමං වෙන තැනක් තමයි මෙතන. මෙතන බෑග් හැම જાතියම බෑග් තියෙනවා. ඕන එකක් තෝරලා ගන්නයි තියෙන්නේ. ලබපු හොය හිටියන ඒකත් තියෙනවා මෙතන. ලස්සනයි යන්නේවා. මේ වගේ එතකොට වෙඩින් වලට අරන් යන ඒවත් තිබුණා. ඊට පස්සේ මේ වගේ ස්විමින් කිට් ලස්සන ඒවා ඒවත් තිබුණා. අපි අක්කා මොනවද නේ කරන්නේ? මේ වගේ ලස්සන බෝතල් තෝරලා ගන්න තමයි තියෙන්නේ. මේක තියෙන්නේ දෙල්ගොඩ. ස්පොන්ජ් එකක් ගත්තා. ඒක උනේ රුපියල් 180ක්ද කොහෙද. ඊට පස්සේ මේ වගේ ළමයිට ඉස්කෝලේ අරන් යන දේවල්, ඒ වගේම ලස්සන ඔරලෝසු, අපිට කියන්නේ ටේබල් එකේ තියන්න පුළුවන් ඔරලෝසු, ඊට පස්සේ කැප්, ඒ වගේම ලස්සන දේවල් අපිට ලස්සනට තියන්න අපි ඒ වගේ දේවල්, මේ වගේ දේවල්, අර වගේ දේවල් හැම දෙයක්ම මේකේ තියෙනවා. බලන්නකෝ මේ ලස්සන. හෙයා ක්ලිප් නම් තිබුණා ළමයි සෑහෙන්න. මම ලස්සන හෙයා ක්ලිප් ටිකක් එතනින් තෝරගත්තා. ඊට පස්සේ අපේ බබාට කිව්වා මම මෙතනින් ලස්සන හෙයා බෑන්ඩ් එකක් තෝරගන්න කියලා. බලන්නකෝ යා අන්තිමට තෝරගත්ත එක. ඒක දැක්කාම හැමෝටම hina ගියා. බලන්නකෝ ඔය දැන් එක තෝරන ඔහෙ ඉන්නේ තෝරගෙන පුවක් ගෙන දෙයක් වගේ ඔළුව දාගෙන අන්න ඒක තමයි අපි බබා ගත්තේ. ඇත්තටම ඒකේ අපි හිතුවේ නෑ එච්චර ගණන් කියලා. ඒක ගෙදර ගෙනල්ලා අපි ගණන් බලනකොට ඒක 750ක්ද කොහෙද.
මනරම් හෙයා බෑන්ඩ් එක ලස්සනයි නේද ළමයි. මේ බලන්නකො මෙයා හෙන උසයි. මේ වගේ සෙල්ලම් බඩු ලෝකයකට එකන් යන්නත් බැරි බව දැනම අපි ගියා උතන්ට. මෙතන සෙල්ලම් බඩු ටිකක් බලලා ඊට පස්සේ අපි පල්ලෙහාට ගියාමයි දැක්කේ බබා හොරෙන් බෝලයකුත් උස්සගෙන ඇවිල්ලා කියලා එතනින්. මොනා කරන්නද? බෝලෙත් අරන් දුන්නා ඊට පස්සේ යාට. කෙල්ලගේ කපටිකම තමයි ඉතින්. එනේ අම්මත් එක්ක. මේ වගේ කිචන් එකට අවශ්‍ය දේවල් ගන්නත් තැනක් තියෙනවා එතන. එතනට ගිහම ඔයාලට ඕන වාජන, ඒකම කෝප්ප, හැඳි, ගෑරොප්පු, ඒ වගේ පාපිස් ඉඳන්ම තියෙනවා ගන්න දේවල්. මෙතන තියෙනවා ගොඩක් විල ගණන් අඩුයි කියලායි මට නම් හිතෙන්නේ. මොකද අපි කඩෙන් ගන්නවට වඩා මෙතන ටිකක් අඩුයි. ඕගොල්ලන්ට ඕනි පීරිසි ඒ වගේ දේවලුත් තියෙනවා. එයාගේ බයිසිකලයට දාන්න බැටරි තෝරගන්නවා. කිචන් එකට අවශ්‍ය කුළු බඩු දාන භාජනත් ඕන තරම් තියෙනවා මෙතන. එක විදිහේව එක විදිහට ගන්න එක ප්‍රයිස් වලට එතන තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මෙයන් බල ඉඳලා බබා දිහා බලනකොට බබා බාල්දියක් උස්සගෙන මොකක්ද එකක් කරයි හිටියේ. එයාට ලස්සන බාල්දියකුත් අරන් දුන්නා. ඒක උනේ රුපියල් 100යි. මේක චූටි බබාලට විතරක් පාවිච්චි කරන්න පුළුවන් චූටි බාස්කට් එකක්. ඉතින් එයාලට සෙල්ලම් කරන්න වැඩි නන්න ඒ වගේ දේවල් වලට නම් ඒක ෂෝ. මම මේකෙන් එයාට අරන් දුන්නේ පින්ක් කලර්. මොකද ගෑන් ළමයි ආස පින්ක් නේ. මම පොඩි කාලෙත් ආස පින්ක්. මේ වගේ ළමයිට ඉස්කෝලේ අරන් යන වතුර බෝතල්, පස්සේ කෑම පෙට්ටි ඔයාලට ඕන තරම් මෙතන තියෙනවා ගන්න. ඒවා ලස්සනයි, ඒ වගේම ක්වොලිටි එකනොත් හොඳයි. ඒ වගේම ප්‍රයිස් එකනොත් අඩුයි. ඒ වගේම මේ වගේ කෑම පෙට්ටියයි වතුර බෝතලයි දෙකම තියෙන සෙටුත් මෙතන ගොඩාක් තිබුණා. මමත් මෙතනින් වතුර බෝතලයක් ගත්තා. මම වතුර බෝතලයක් ගත්තේ අපි ටවුන් එකකට වගේ යනකොට අපිට වතුර ඕන වුණාම අපි කඩෙන් වතුර බෝතලයක් ගන්න වෙනවනේ. ඊට වඩා හොඳයිනේ අපි ගෙදරින්ම වතුර එකක් අරන් යන එක නේද? ඔයාලා ගෙදර බව් යාළුවෙකු ඉන්නවා නම් එයාටත් මෙතනින් ගන්න දේවල් තියෙනවා. එයාලට අවශ්‍ය හැමදේම මෙතන තියෙනවා. ලස්සන බෙල්ට් තියෙනවා මෙතන. එතකොට දම්වැල්, බෙල්ට් දාන පටි හැමදේම මෙතන තියෙනවා. ගණන් අඩුවට ඔයාලට ගන්න පුළුවන්. ඔව් බලන්න කොයිනා. කොයින් දඟලන්න එපා නම දාන්න. වැඩි. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. බයි බයි. ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න.